හරි ළමයි. හරි ළමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඍණ සංඛ්‍යාවල පරමාණුකෝණිකතාවය ඉස්සෙවීම ගැන. අර රෙකෝඩින් එකෙන් දැන් අර තවත් අලුත් රෙකෝඩින් එකක් නෙමේ ඒතකොට යන්නේ. අර රෙකෝඩින් එකෙන් කැඩෙන හේතුව තමයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් අවුලක් ආවා. දැන් ඒතර මම මේ PC එකකින් තමයි අර ස්ට්‍රීම් එකක් නෙමේ යන්නේ. නෝමල් රෙකෝඩින් එකක් යන්නේ. අර වෙනසක් පොඩ්ඩක් තේරෙන්න පුළුවන්. ස්කෝර් එක ගණන් ගන්න එපා. හරි. එතකොට තමයි අපිට පළවෙනියටම මාතෘකාව තියෙන්නේ පළමුව පූරක තමයි ඍණ සංඛ්‍යා ගණනය කිරීමනේ. එතනදී කියන්නේ ළමයි අර දැන් ධන සංඛ්‍යා සහ ඍණ සංඛ්‍යා අපිට දෙකම එකතු කරන්න හම්බෙන අවස්ථාවන් තියෙනවනේ. එන්න ඒක ගැන ඉගෙන ගන්න එක තමයි මේ මාතෘකාවටදී සිද්ධ කරන්නේ ළමයි. එතකොට බලන්න ඔයගොල්ලෝ ටියුට් එකේ විස්තරයක් දීලා තියෙනවා. ටියුට් එකේ දීලා තියෙනවා පළමුව අදාළ සංඛ්‍යාවල පළමු අනුපූරකතාවයන් සොයයි කියලා. හරි. දෙවෙනි එක බලන්නකෝ. දෙවනුව ඒවා එකතු කරන විට ආනීතයක් පැමිණියොත් එම ආනීතය එකතු කරයි කියලා කියනවා. ආනීතය මොකද්ද කියලා තාම ඔයාලට තේරෙන්නේ නැහැ. මේකේ ගානක් බෝඩ් එකේ හදනකොට තමයි ආනීතය මොකද්ද කියලා ඔයාලට තේරෙන්නේ. ඒ නිසා බෝඩ් එකේ ගාන හදනකම් හිතගන්න පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඊට පස්සේ කියනවා එමෙන්ම ඍණ සංඛ්‍යාවක් පැමිණියහොත් ආනීතයක් නොපැමිණි විට ප්‍රතිලෝමයගෙන ඊට අදාළ සංඛ්‍යාව ලබා ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ දැන් උත්තර දෙක කියන්නේ අගයන් දෙක එකට එකතු කරාම ඍණ සංඛ්‍යාවක් නම් ආවේ. අපි ඒකේ ප්‍රතිලෝමය අරගෙන ඊට අදාළ සංඛ්‍යාව ගන්නවා කියලා කියනවා. හරි. අපි දැන් කරන්නේ කොහොමද කියලා බලමුකෝ. අපි පළවෙනියටම එක ගණන් සාමාන්‍ය 4ක් තියෙනවා හදන්නේ. ගණන් 4ම හදමු. මේ ගණන් 4 හැදුවාන් පස්සේ ඔයගොල්ලොන්ට පළමු පූරකතා අගයන් මගින් ඍණ සංඛ්‍යා එකතු කරන ආකාර 4යි තියෙන්නේ. ඒ 4ම ප්‍රව වෙනවා. හරි. පළවෙනි ගාන තමයි ළමයි. පළවෙනි ගාන තමයි වෙනවන්නේ 6 ධන ඍණ 3. ඔන්න ඕක තමයි ළමයින්ට පළමු පූරකතාවය පාවිච්චි කරලා එකතු කරන්න තියෙන්නේ. එතකොට මෙතනදී මෙන්න මෙහෙම කටින් දෙන්නේ බලන්නකෝ. දැන් මේ 6 කියලා කියන්නේ මොකද්ද? ධනාගයක්. හැබැයි මේ ඍණ 3 කියලා කියන්නේ මොන අගයක්ද? ඍණ 3 කියලා කියන්නේ ඍණාගයක්. එතකොට ළමයි අපි මුලින්ම ගන්න ඕනේ ධන 6 පළමු පූරකතාවය. ඊට පස්සේ ගන්න ඕනේ මොකද්ද? ඍණ 3 පළමු පූරකතාවය. ඒ දෙක අරගෙන තමයි ඊට පස්සේ තමයි එකතු කරන්නේ. හරි. අපි දැන් පළවෙනියට ගමුකෝ ධන 6 පළමු පූරකතාවය. ධන 6 ලියන්නේ කොහොමද ලියන්නේ? 1 2 4 නේ. එතකොට මේක 1 වෙනවා මේක 1 වෙනවා මේක බිංදුව වෙනවා. ඉස්සරහෙන් බිංදු 5ක් වෙනවා. ඉස්සරහෙන් බිංදු 5ක් එනවා. මෙහෙම. 1 2 3 4 5. හරි. ඔය තියෙන්නේ ධන 6 පළමු පූරකතාවය. වෙන තමයි පළමු පූරකතාවය ගමුකෝ. හරි. දැන් අපි දන්නවා ඍණ සංඛ්‍යාවක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ බිට් එක මොකක්ද වෙන්න ඕනේ? 1 වෙන්න ඕනේ නේද? හරි. අපි දැන් එකපාරක් කරලා තියෙනවා ළමයි. ඒ කියන්නේ ඍණ සංඛ්‍යාවක පළමු පුරකතාවය දැන් ගන්න දන්නවානේ. ඒ විදිහට දැන් අපි ගන්නකො මේ ඍණ සංඛ්‍යාවට අදාළ පළමු පුරකතාවය. මුලින්ම අපි ඍණ 3 මුලින්ම 3 අපි අර සාමාන්‍ය ලියන විදිහට ලියා ගන්න ඕනේ නේ. එතකොට කොහොමද ලියන්නේ? බිංදුව 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 1 1. ඔන්න ඔහොම තමා ළමයි 3 ලියාගන්නේ. හැබැයි මේ මොන 3ද? ඍණ 3 නේ. එතකොට මොකද කරන්නේ? මේ සංඛ්‍යාවට අදාළව තියෙන ප්‍රතිලෝමය අරගන්නවා. මේකේ ප්‍රතිලෝමය අරගන්නවා. එතකොට කොහොමද එන්නේ? බිංදුව බිංදුව 1 1 1 1 1 1. ආ. දැන් එතකොට මේ තියෙන්නේ මොන සංඛ්‍යාවද? මේ තියෙන්නේ ළමයි ඍණ 3. දැන් තේරෙනවනේ මේ තියෙන්නේ ඍණ 3. දැන් අපි එකතු කරන්න ඕනේ ධන 6යි ඍණ 3යි. හරි. දැන් අපි එකතු කරමුකෝ ධන 6යි ඍණ 3යි. ඔන්න දැන් අපි ධන 6 ඍණ 3 එකතු කරනවා. ඒ කියන්නේ මේකයි එකතු කරන්න ඕනේ. දැන් බලන්න 2යි 4යි 5යි බිංදු පහක් තියෙනවා මුලින්ම 1යි 2යි 3යි 4යි 5යි. ඊට පස්සේ 1යි 1යි බිංදුව. ඊට පස්සේ එකතු කරන්න කියනවා මොකද්ද? 1 2 4 6ක්. එකේම 6ක් තියෙනවා. 3යි 4යි 5යි 6යි බිංදු 2යි. හරි. ඕක තමයි දැන් ළමයි අපි එකතු කරන්න ඕනේ. හරි. දැන් අපි දන්නවනේ දීමේ අගයන් එකතු කරන්නේ. දැන් අපි එකතු කරමු. බිංදුවයි බිංදුවයි බිංදුවයි. 1යි 0යි කරලා තහනම් 1යි. 1යි 1යි කරලා තහනම් 2යි මං කිව්වා
ද්විමය අගයක් තියෙන්න පුළුවන් අවස්ථා දෙකයි 1 සහ 0 කියලා. එතකොට දෙක තියෙන්න බෑනේ. එතකොට මොකද කරන්නේ? එහා පැත්තේ දෙකේ ගොඩවල් එකක් අරගෙන යනවා. 2යි 2යි sorry 1යි 1යි 2යි දෙකේ ගොඩවල් එක අරගෙන යනවා. ඒ නිසා මෙතන බිඳුව වෙනවා. එතකොට දැන් මෙතන දෙකේ ගොඩවල් එකක් ඇවිල්ලා තියෙන්නේ. මේ 1යි මේ 1යි එකට එකතු වුණාම කීයද? ඒත් 2යි. ඒ නිසා මේ පැත්තට තව එකක් අරගෙන යනවා. දෙකේ ගොඩවල් එකක් අරගෙන යනවා. එතකොට මේ 1යි මේ 1යි එකට එකතු වෙනවා. එතකොට 2යි. ඒ 2 තියන්න බෑ, පවතින්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? මේ පැත්තට අරගෙන යනවා දෙකේ ගොඩවල් එකක්. එතකොට මෙතන බිඳුව වෙනවා. එතකොට මෙතන දැන් තියෙන්නේ 1යි මේ 1යි. අර දෙකේ අරගෙන ආපු දෙකේ ගොඩවල් එකයි මේ 1යි. ඒකයි මේකයි මේකයි එකට එකතු වුණාම කීයද? වෙනවනේ. මේකයි මේකයි එකතු කරාම කීයද? ඒත් 2යි. එතකොට මේ පැත්තට දෙකේ ගොඩවල් එකක් අරගෙන යනවා. මෙතන බිඳුව වෙනවා. එතකොට මෙතන තියෙන්නේ තව එකක් මෙතෙන්ට එනවා. එතකොට මෙතන 1යි 1යි ඒත් 2යිනේ. එතකොට මොකද කරන්නේ? දෙකක් පවතින්න බැහැනේ. 1යි 1යි මේ දෙක මෙතන බිඳුවයි දෙකේ ගොඩවල් එක මේ පැත්තට අරගෙන යනවා. එතකොට මෙතනත් එන්නේ 1යි කියලා. එතකොට කරන්නේ මේකයි මේකයි එකට එකතු කරනවා. එතකොට එන්නේ 2යි. ඒ දෙක පවතින්න පුළුවන්ද? දෙක පවතින්නේ නැහැ. එතකොට මෙන්න මෙතනට බිඳුව ඇවිල්ලා මේ දෙකේ ගොඩ මෙහාට අරගෙන යනවා. එතකොට මෙතෙන්ට ඔයාලට පේනවනේ මේ එකක් එනවනේ. ඇයි දැන් මෙතන ඉඳන් මේ දෙකේ ගොඩවල් එක මෙහාට අරගෙන යනවනේ. එතකොට මෙතෙන්ට එකක් එනවා. එතකොට ළමයි ඔයාලට දැන් පේනව නේද? මෙතෙන්ට මේ වැඩිපුර එකක් ඇවිල්ලා තියෙනවා. මේකට තමයි ළමයි අපි කියන්නේ මොකද්ද? ආනීතය කියලා. මේකට තමයි කියන්නේ අපි ආනීතය කියලා. ආනීතය. හරි. එතකොට ආනීතයක් ආවහම පළමු අනුපූරකතාවයේ පවතින අගයන් එකතු කරනකොට කියුට් එකේ මොකද්ද කියලා තිබ්බේ? එකක් එකතු කරාම තිබුණේ නෙමෙයිනේ. එකතු කරන විට ආනීතයක් පැමිණියොත් එම ආනීතය එකතු කරයි කියලා කියනවා. එතකොට කරන්නේ මොකද්ද? මේ ආනීතය මෙතනට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා එකතු කරනවා අන්න. මේ ආනීතය මෙතෙන්ට අරගෙන ගියා. දැන් මෙතන ආනීතය නෑ. ඇයි මෙතෙන්ට අරගෙන ගියානේ. දැන් කරන්න තියෙන්නේ මේක එකතු කරන එක. දැන් බලන්න එකතු කරාම 0.1 1යි 1යි අනිත් ඔක්කොම තියෙන බිංදු කීයක්ද? 6ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඕක තමයි ළමයි උත්තරේ වෙන්නේ. කොහොම තමයි ළමයි පළමු අනුභූතිකතාවය මගින් ඍණ සංඛ්‍යා ධන සංඛ්‍යා එකට එකතු කිරීම සිදු කරන්නේ. එතකොට අනුපූරකතාවයක් ආවොත් සමහරවිට ආනීතයක් ආවොත් මොකද කරන්නේ? ආනීතයක් ආවොත් කරන්නේ පළමු අනුපූරකතාවයේ නම් ඒ ආනීතය එකතු කරනවා. මතක තියාගන්න ඒක. පළමු අනුපූරකතාවයේ නම් ඒ ආනීතය මොකද කරන්නේ? එකතු කරනවා. මේ එකතු කරානේ. එකතු කරාම මේ උත්තරේ එනවා. හරි. ටක් ගානක් ලියා ගන්න. විනාඩි 5ක් දෙනා ටක් ගාලා ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න. හරි. 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 ලියා ගත්තාද? හරි. ඊළඟට යමු. 13 ඍණ 5. ඊළඟ ගාන. 13 ඍණ 5. 13 ඍණ 5 ඊළඟ ගාන යමු. හරි. ඊළඟ ගාන 13 ඍණ 5. හරි. බලන්න. දෙවෙනි ගාන. 13 ඍණ 5. ඔයාලට දැන් මෙහෙම තියෙද්දි අමුත්තක් වගේ තේරෙනවද? තේරෙන්නේ නැහනේ. තේරෙනවද? මෙහෙමනේ ළමයි දැන් මේ බලන්නකෝ. අපි කලින් කරේ මොකද්ද? 6 ධන ඍණ 3නේ. නේ අපි දන්නවා ළමයි මේ වරහන් ඇතුලේ තියෙනකොට ධනයි ඍණයි නම් මොකද වෙන්නේ? ඍණ වෙනවා කියලා දන්නවනේ නේද? එතකොට මේ 6 ඍණ 3 වගේම තමයි ඉතින්. දැන් මේක අපිට මෙහෙම ලියත හැකි. 13 ධන ඍණ 5 කියලා ලියත හැකියි.
මේකම තමා මේ මෙතන තියෙන්නේ. අර සුළු වෙලා තියෙන්නේ 10 වරහන් ඇතුළේ මේ 10 ධනයි ඍණයි නම් ඍණ වෙනවා කියලා දන්නවනේ. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. විශේෂ දෙයක් නෑ ළමයි. ඒතකොට මේක හදන්නෙත් අර විදිහටම තමයි. මේ විදිහටම තමයි ඉතින් මේක. තේරෙනවනේ මේකම තමයි මේ තියෙන්නේ. එච්චරයි. ඔන්න දැන් ඒක අපි හදමු. ඒක 13 තේමේ ආකාරයෙන් මුලින්ම ලියාගෙන ඉන්න ඕනේ. 13 තේමේ ආකාරයෙන් ලියුවම කොහොමද යන්නේ? 1 2 4 8. එතකොට මෙතන 1 1.1 කියලා දැම්මා. තව බිට් කීයක් මතිද? 8 වෙන්නේ. 4ක් මදි. ඔන්න. 1යි 2යි 3යි 4යි. බිට් 4ක් දාගත්තා. එතකොට ඔන්න 13 දීමේ ආකාරයෙන් ලියද්දී කොහොම අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ කියන කේද? ඍණ 5. ඍණ 5. මුලින්ම අපි මේක හදා ගන්න ඕනේ ධන 5 විදිහට හදා ගන්න ඕනේ. දන්නවනේ දැන් ඒවා. දැන් මුලින්ම ධන 5 විදිහට හදා ගන්න. 1 2 4. ඔන්න ධන 5. බිංදු 5ක් ඉස්සරහෙන් දාන්න තියෙන්නේ. අන්න. ඊට පස්සේ කරන්නේ මොකද්ද? දැන් මේක ලකුණ ඍණනේ. ඒතර මේ බිට් එක මොකද්ද වෙන්න ඕනේ? ධන වෙන්න ඕනේ නේද? ඒතකොට කරන්නේ මොකද්ද? සෝරි ධන නෙමෙයි. 1 වෙන්න ඕනේ නේද? ඒතකොට කරන්නේ මොකද්ද? මේකේ ප්‍රතිලෝමය ගන්නවා. ප්‍රතිලෝමය අරගන්න. එතකොට බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 හරි. ප්‍රතිලෝමය අරගත්තනේ. දැන් මේක තමයි ළමයි ඍණ 5 කියලා කියන්නේ. ඍණ 5 කියන්නේ මේක. එතකොට අපි එකතු කරන්නේ මොනවද කියලා? මේකයි මේකයි. ඔන්න ඔය දෙක තමයි අපි එකතු කරන්න ඕනේ. හරි. දැන් එකතු කරමු. බිංදුව 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 1.1 ආයෙ එකතු කරන්න ඕනේ 1 1 1 1 2යි 4යි 5 තියෙන 2යි 4යි 5යි බිංදුව 1 බිංදුව ඔය දෙක මොකද කරන්න තියෙන්නේ එකතු කරන්න තියෙන්නේ නම දැන් බලන්න 1යි බිංදුව නම් කීයද 1යි බිංදුව 1යි නම් 1යි 1යි බිංදුව නම් 1යි 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 කීයද 2යි එතකොට මොකද කරන්නේ දෙකේ කොට මේ පැත්තට අරගෙන යනවානේ 1යි 1යි 2යි දෙකේ කොට මේ පැත්තට අරගෙන ගියා එතකොට මෙතන බිංදුවයි දැන් මෙතන එකක් තියෙනවානේ මේකයි මේකයි ඒත් දෙකයි අරගෙන ගියා. මෙතන 1 1 2යි බිංදුව. ආයෙත් මේ අර විදිහම තමයි ඈ. දන්නවනේ දැන් ආය ලොකුට විස්තර කර කර කියලා දෙන්න ඕනේ නෑද? දැන් මේ පැත්තටත් දෙකේ ගොඩවල් එකක් අරන් ගියානේ. ඒ නිසා මේ මෙතනට එකක් එනවා. එතන මේ එක කියන්නේ මොකක්ද? ආනීතය. ආනීතයක් ආවම මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ ආනීතය. මේක මෙතනින් ගලවලා අයින් කරලා මෙතෙන්ට එකතු කරනවා. දැක්කද? ඊට පස්සේ කරන්නේ මොකද්ද? 1යි 1යි කීයද? 2යි. දෙකක් තියන්න පුළුවන්ද? දෙකක් පවතින්න පුළුවන්ද? බැහැ. එහෙනම් මෙතන බිංදුව වෙනවා. ඊට පස්සේ දැන් මෙහි දෙකේ ගොඩවල් එකක් අරගෙන යනවා. එතකොට මේකයි මේකයි කියන්නේ ඒත් දෙකයි. දෙකේ ගොඩවල් මෙහාට එකක් අරගෙන යනවානේ. එතකොට මෙතන බිංදුවයි. එතකොට දැන් මේ ගෙනාවු එක තියෙනවනේ මෙතන මේ පැත්තෙන් ඉඳන් ගෙනාවු එක තියෙනවනේ මෙතන දෙකේ ගොඩවල් එක. ඒකයි මේක කීයද? ඒත් දෙකයි. දෙකෙන් දෙකක් අර දැන් ඒත් 1යි 1යි 2යි. දෙකේ ගොඩක් මෙහාට අරගෙන යනවා. එතකොට මෙතන බිංදුවයි. මේ දැන් ඊට පස්සේ මෙහි ඉඳන් ගෙනාවු දෙකේ ගොඩ මෙතන තියෙනවනේ. එතකොට මෙතන 1යි ඊට පස්සේ බිංදුව 4ක් දාගෙන යන්න තියෙන්නේ. 1යි 2යි 3යි 4යි. ඔන්න ඔහොම තමයි ළමයි ගාන හදන්නේ. පැහැදිලිනේ? හරි. හරි. ඊට පස්සේ තව ටිකක් අපි හදමු. 8 ඍණ 12. 8 ඍණ 12. 8 ඍණ 12. 8 ඍණ 12. නෑ. ඔව් 8 ඍණ 12. 8 ඍණ 12. අර වගේ හදපු එකක්ම තමයි ළමයි ඈ. ඒතර ඒක කරන්නේ කොහමද? 3 8 ඍණ 12. ඒතර අපි මොකද්ද කරන්න ඕනේ? මුලින්ම කරන්න ඕනේ එක පල්මොල් පුරකතාවකින් ලියා ගන්න. 8. ඒතොර එන්නේ කොහොමද? 1 2 4 8. 1යි 2යි 3යි 4යි 1 බිංදුව බිංදුව බිංදුව. හරිනේ. 8 කොහොමනේ ලියන්නේ? 12ක්. ඕනේ ඍණ 12ක් හැබැයි ඈ. ඒතර කරන්නේ මොකද්ද? ඍණ 12යි මුලින්ම හදා ගන්න ඕනේ. ඍණ මේ තියෙන ධන 12නේ. ඊට දැන් මේක ප්‍රතිලෝමය ගන්න ඕනේ. ප්‍රතිලෝමය කියන්නේ 1 1 බිංදුව බිංදුව 1 1 1 1. ඊට පස්සේ මේකයි එකට එකතු කරන්න ඕනේ. දැන් ඔයාලට මේ පුරුදු හින්දා මම ටක් ගාලා වේගෙන් කරන්නේ. බිංදුව 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 1 බිංදුව බිංදුව බිංදුව
ආපහු ඊට පස්සේ මේක එකතු කරන්න තියෙන්නේ. 1 1 බිංදුව බිංදුව 1 1 1 1 ඔය දෙක එකට එකතු කරන්න තියෙන්නේ. බලන්න බිංදුවයි 1යි 1යි. බිංදුවයි 1යි 1යි. බිංදුවයි බිංදුවයි බිංදුවයි. 1යි බිංදුවයි 1යි. බිංදුවයි 1යි 1යි. බිංදුවයි 1යි 1යි. බිංදුවයි 1යි 1යි. බිංදුව 1යි 1යි. හරිද? හරි. දැන් අපිට හිතන්නකො මෙහෙම. දැන් මේ එන සංඛ්‍යාව මොකද්ද? ඍණ සංඛ්‍යාවක් නේද? අපි මොකද්ද කිව්වේ? ඍණ සංඛ්‍යාවක් ආවොත් ඉගෙ ලබා ගන්න ඕන නම් මොකද්ද කරනවා කිව්වේ? මුලින්ම ලකුණ තීරණය කරනවා. ගන්නවා දැන් ඍණ සංඛ්‍යාවක්. ඊට පස්සේ මේකේ ප්‍රතිලෝමය ගන්නවා කිව්වා. එතකොට මේ එකතු කරන එකේ නිවැරදි සංඛ්‍යාව එනවා කියලා කිව්වා. හරි. දැන් අපි බලමුකෝ. නිවැරදි අගේ එනවද කියලා. ඔන්න දැන් එක තියෙන්නේ. එහෙනම් අපි ඍණ සංඛ්‍යාවක් කියලා අඳුරගත්තා. ඔන්න ඍණ සංඛ්‍යාවක් කියලා දාගත්තා. ඊට පස්සේ මේකේ ප්‍රතිලෝමය කරනවා. බිංදුව බිංදුව 1 බිංදුව 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 බිංදුව. එතකොට මේකේ අගය කීයද බලන්නකෝ. 1 2 4යි. ඍණ 4යි නේද උත්තරේ. දැන් බලන්නකෝ මේ ඍණ 12න් ධන 8ක් අඩු කරාම අපි දන්නවනේ උත්තරේ ඍණ 4යි කියලා. හරි නේද උත්තරේ? හරි. හරි. ඒකත් හරි. දැන් ඔච්චර ළමයි තියෙන්නේ රටා. ඊට පස්සේ ඔයගොල්ලන්ට දෙන හෝම්වර්ක් ගනවා මෙන්න මේක. ටියුට් එකේ තියෙනවනේ හෝම්වර්ක් ටික වගේ 4 ඍණ 9. ඕගොල්ලෝ හදන් ඉන්න ඕනේ ගාන. මේවා ටියුට් එකේ තියෙන්න ඕනේ මට ඒ කියන්නේ දාලා තියෙන්න ඕනේ PDF. මේක 4 ඍණ 9 හදන්න ඕනේ. ඊට පස්සේ ළමයි අපිට තියෙන්නේ දෙවන අනුපූරකතාව්‍ය ආශ්‍රිත ගණන් කිරීම. ඒක නම් ලොකු දෙයක් නෑ ළමයි. ලොකු දෙයක් නෑ කිව්වේ ලොකු දෙයක් නෑ. ඒක අපිට කරපු දෙයක් තමයි තියෙන්නේ. අර ඍණ සංඛ්‍යාවදී විතර පොඩ්ඩක් වෙනස් වෙන්නේ. හරි. එහෙනම් මේක මතකනේ මේක කරලා මට තියෙනවා ටියුට් එකේ. හරි. ඊළඟ එක බලන්නකෝ දැන්. දෙවන අනුපූරකතාවය බලන්න මොකද කියන්නේ කියලා කියනවා. සංඛ්‍යාවක ලකුණු ධනාත්මක ඍණයක පවතින අතර එය බිංදුව හා එක මගින් පිළිවෙලට ඉදිරිපත් කරයි කියලා කියනවා. අපි දන්නවනේ ඉතින් ධන සංඛ්‍යාවක් නම් බිංදුව, ඍණ සංඛ්‍යාවක් නම් 1. ඒක අපි දන්නවනේ. ඊට පස්සේ කියනවා ධන සංඛ්‍යාවක දෙවන අනුපූරකතාවය. හරි. ධන සංඛ්‍යාවක දෙවන අනුපූරකතාවය කියලා තියෙනවා. ධන සංඛ්‍යාවක දෙවන අනුපූරකතාවය. ඒකේ යටතේ තියෙනක බලන්නකෝ. ධන සංඛ්‍යාවක දෙවන අනුපූරකතාවය වනුයේ පළමු අනුපූරකතාවයමයි කියලා කියනවා. දෙවන ඒ කියන්නේ දෙවන අනුපූරකතාවයේ තියෙන ධන සංඛ්‍යාවක දෙවන අනුපූරකතාවයේ තියෙන ධන සංඛ්‍යාවක අගය වෙන්නේ පළමු අනුපූරකතාව අගය කියන කෙනා. ඒ කියන්නේ ළමයි දැන් ධන 6 ඔයාලට කියන්න හිතන්නකෝ ධන 6 ඔයා ලියන්න ඕනේ දෙවන අනුපූරකතාවයේ. හරිද? එතකොට ඔයා ලියන්නේ අර සාමාන්‍යයෙන් අර පළමු අනුපූරකතාවයේ ලියුවේ ඒ විදිහටම තමයි. ඒ කියන්නේ මෙහෙම 1 2 3 4 5 ඔන්න. ධන 6. ඔච්චරයි. ධන 5 කොහොමද ලියන්නේ? ධන 5 ලියන්නේ එහෙම මෙහෙම 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 මෙහෙම. දෙවෙනි අනුපූරකතාවය. මොන්න ඔහොම තමයි ඔය කියන්නේ. පළමු අනුපූරකතාවයේදී අපි හෙව්වේ ඒ විදිහම තමයි දෙවෙනි අනුපූරකතාවයේ ධන සංඛ්‍යාවක් හොයන්නේ. හරිනේ. ඒතකොට ඔයගොල්ලෝගේ ටියුට් එකේ තියෙනෝනේ මේ දෙක හදලා තව මේ ධන 43 හදලා තියෙන්න ඕනේ. හරිද? ඒක හදලා තියෙනෝනේ ටියුට් එකේ. හදන්න එක. මේවා ළමයි රෙකෝඩින් එක ස්ටොප් කරනම හදන්න. ඒතකොට ලේසි. හරි. ඊට පස්සේ තියෙනවා ඍණ සංඛ්‍යාවක පළමු අනුපූරකතාවය හොයන එක. මේකෙත් පොඩි දෙයක් මතක තියාගන්න ඕනේ. මොකක්ද මතක තියාගන්න ඕනේ? එන්නකො ඔයගොල්ලෝගේ ටියුට් එකේ තියෙනවා ඍණ සංඛ්‍යාවක දෙවන අනුපූරකතාවයේ සෙවීමට එහි පළමු අනුපූරකතාවයට ද්විමය එක එකතු කරයි කියලා කියනවා. මොකද්ද කියන්නේ? ඍණ සංඛ්‍යාවක දෙවන අනුපූරකතාවය හොයන්න නම් ඒ ඍණ සංඛ්‍යාවට අදාළ පළමු අනුපූරකතාවයටම එක එකතු කරන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ මේ වගේ කතන්දරයක් ඔය කියන්නේ ළමයි. ඍණ 6 තියෙනවනේ. ඍණ 6 අපි ඔන්න දැන් පළමු අනුපූරක ඍණ 6 පළමු අනුපූරකතාවය ගත්තේ කොහොමද? ඍණ 6 මුලින්ම ධන 6 ඒ කියන්නේ ධන 6 ලියන විදිහට ලියාගෙන අනිත් පැත්ත හැරෙව්වා.
එහෙම හරවලා එකක් එකතු කරාම අපි ඒකට කියනවා එක දෙවන පූරකතාවයේ තියෙන ඍණ 6ක් කියලා. හරි. දැන් බලමු කරන්නේ කොහොමද කියලා. හරි. 1යි 2යි 3යි 4යි 5යි හරිනේ. ඔන්න ධන 6 මේ ලියාගත්තේ. දැන් අපිට ඕනේ ඍණ 6ේ දෙවන අනුපූරකතාවය දෙවන අනුපූරකතාවය ගන්න. හරිද? ගන්නේ මෙහෙමයි. දැන් ඔන්න මේ ධන 6 ලියාගත්තා. දැන් ධන 6 ලියාගෙන පළවෙනියටම ගන්න ඕනේ පළමු අනුපූරකතාවයේ ඍණ 6. දැන් මේකේ ප්‍රතිලෝමයනේ. දැන් ගන්නවා. 1 1 1 1 1 බිංදුව බිංදුව 1. ඔන්න ඒක ගත්තා. හරි. ඊට පස්සේ කරන්න ඕනේ ළමයි මේක දැන් දෙවන අනුපූරකතාවයේ ඍණ 6 ගන්න නම් කරන්න ඕනේ ධන එකක් එකට එකතු කරනවා. හරිද? ධන එකක් එකට එකතු කරනවා. එතකොට මොකක්ද දෙන්නේ? ධන එකක් එකට එකතු කරාම ඍණ 6ට අදාළ දෙවන අනුපූරකතාව ගේනවා. ඒක එන්නේ මොකද්ද? මේ 1යි මේ 1යි එකට එකතු කරාම කීයද? 2යි. 2 පවතින්න පුළුවන්ද? 2 පවතින්න බැහැ. ඇයි පවතින්න බැරි? දෙක දන්නවා අපි ද්විමය ආකාරයෙන් තියෙනවා නම් පවතින්න පුළුවන් 1 සහ බිංදුව කියලා. දෙක තියෙන්න බෑ. ඒතර දෙකේ ගොඩවල් එකක් මෙහාට අරගෙන යනවා. ඒතර මෙතන බිංදුව වෙනවා. දැන් දෙකේ ගොඩවල් එකක් මෙතන තියෙනවනේ. මෙතන එක වෙලා අනිත් ඒවා තිබ්බ විදිහටම මේ තියෙනවා. ඔන්න ඕක තමයි ළමයි ඍණ 6ේ දෙවන අනුපූරකතාවය. හරිනේ. දැන් තේරුණානේ ඕනම සංඛ්‍යාවක ඍණ සංඛ්‍යාවක දෙවන අනුපූරකතාවය ගන්න විදිය දැන් තේරුණා නේද? ආ. ඔයගොල්ලෝගේ ටියුට් එකේ අරගෙන තියෙනවා ළමයි ඍණ 5. ඍණ 5 දෙවන අනුපූරකතාවය. දෙවන අනුපූරකතාවය අරගෙන තියෙන්න ඕනේ. තව තියෙන්න ඕනේ ඍණ 42. ඍණ 5 දෙවන අනුපූරකතාවය අරගෙන තියෙන්න ඕනේ ඍණ 42. ඍණ 42 දෙවන අනුපූරකතාවය අරගෙන තියෙන්න ඕනේ. හරිනේ. හරි. ඊට පස්සේ එහා පැත්තට යන්නකො. ඊට පස්සේ කියනවා දෙවන අනුපූරකතාවය ලබා දුන් විට සංඛ්‍යාවක් ගැන. ඒ කියන්නේ දෙවන අනුපූරකතාවයෙන් දැන් ඔන්න සංඛ්‍යාවක් දීලා තියෙනවා. ඒ කියන්නේ ද්විමයයක් දීලා තියෙනවා. ඒකේ සංඛ්‍යාව දැන් අපි හොයන්න ඕනේ. හොයන්නේ කොහොමද කියන එක තමයි දැන් මේ විස්තරෙන් අපි කතා කරන්නේ. හරි. බලන්නකො. පළමුව දෙවන අනුපූරකතා අගෙහි ලකුණ තීරණය කරන්න කියලා කියනවා. ඒ කියන්නේ මේ ලකුණුවත් පිටුව මෙන්න මේක තීරණය කරන්න. මේක බිංදුවද එකද කියලා බලන්න කියලා කියන්නේ. හරි. බිංදුව නම් ධන සංඛ්‍යාවක් වන අතර අපි දන්නවනේ දැන්. බිංදුව නම් ධන සංඛ්‍යාවක් කියලා, එක නම් ඍණ සංඛ්‍යාවක් කියලා කියනවා. හරි. ධන සංඛ්‍යාවක් නම් සංඛ්‍යාව වන්නේද එමාගේමයි කියලා කියනවා. ඒ කියන්නේ මෙහෙම තිබ්බ කියලා හිතන්නකො. මෙන්න මෙහෙම. දැන් ළමයි අපි කතා කරන්නේ මේ පළවෙනි අනුපූරකතාව සංඛ්‍යාව පළවෙනි අනුපූරකතාවයේ හරවනකොට වෙනසක් මොකොත් වුණාද නැහැ. බිට් 8කින් ලියාගත් එකම තමයි වුනේ. දැන් දෙවන අනුපූරකතාවයෙන් ලියද්දී වුනේ මොකද්ද? පළමු අනුපූරකතාවය ලියන විදිහටම දෙවන අනුපූරකතාවයත් ලියනවා කියලා කිව්වේ. එහෙනම් ළමයි දැන් ඒ ලියාගත් දැන් අපිට ඔය දැන් දෙන්නේ බිට් 8 ලියපු එකක්නේ. ඒක දැන් අපි දෙවන අනුපූරකතාව අගේන හොයන්න ඕනේ. ඉතින් ළමයි හොයන්න දෙයක් නැහැ නේ ඒකමනේ. දැන් මෙහින් බලන්නකො. බිංදුව. පෑන තීන්දුව දාගන්න ඕනේ. බිංදුව 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 1 බිංදුව 1 2යි 4යි 2යි 4යි 6යි 7යි 8යි ඔය තියෙන්නේ මේ ද්වීමයේ අගයක් මේක පළමු පූරකතාවයෙන් ලියන්නේ මෙහෙමම තමයි ධන සංඛ්‍යාවක්නේ කොහොමද තීරණය කරේ ලකුණුවත් පිටුව බිංදුව ධන සංඛ්‍යාවක පළමු පූරකතාවය මේකමයි දෙවන පූරකතාවයත් මේකමයි හරි දැන් අපි බලන්න ඕනේ මේකේ අගය ලේසි මොකද්ද ස්ථානියට 1 2 4 8 8යි 2යි 10යි 11යි. දෙවන පූරකතාවය කීයද? 11යි. තේරුණා නේද? ධන සංඛ්‍යාවක නම් ඒකම තමයි ළමයි. තේරුණාද මම ඔයාලට කියන එක? හරි. මෙන්න මෙතනදී තමයි වෙනස් වෙන්නේ ළමයි. ඍණ සංඛ්‍යාවක දෙවන පූරකතාවය වෙන එක. ඍණ සංඛ්‍යාවක දෙවන පූරකතාවය වගේ තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. කොහොමද වෙනස් වෙන්නේ? කොහොමද වෙනස් වෙන්නේ ඍණ සංඛ්‍යාවක දෙවන පූරකතාවය හොයනකොට? විනාඩියක් දෙන්න ළමයි. හරි.
තීන්ත නෑ ළමයි මේ පෑනේ ඒක දාගන්න කිව්වේ. ඒත් නෑ වගේ. හරි. ඍණ සංඛ්‍යාවක දෙවන පූර්ණතාවය ගන්න විදිහ මේ ටියුට් එකේ ඔන්න දීලා තියෙනවා කියවන්න. බලන්න. ඍණ සංඛ්‍යාවක දෙවන අනුපූර්ණතාවය ශ්‍රේණියේ ලකුණු පිටුව ගණන ධන ඍණ තීරණය කරනවා කියලා කියන මුලින්ම ලකුණු පිටුව කියන එක දැන් දන්නවා. මෙහෙම තිබ්බොත් නේ 1 1 1 1 1 1 2යි 4යි 6යි 7යි 8යි මේ එක තිබ්බොත් මේ මෙන්න මේක තමයි ලකුණු පිටුව. එක නම් මේක ඍණ බිඳුව නම් ධන. ඒක දන්නවනේ දැන්. ඒක දන්න. ඒක තමයි පළවෙනිටම කියන්නේ. ධනද ඍණද කියලා තීරණය කරන්න කියලා තමයි පළවෙනිටම කියන්නේ. ඊට පස්සේ කියනවා ඉන්පසු ඍණ නම් ද්විමේ එක අඩු කරන්න කියලා කියනවා. හරි. ද්විමේ එක අඩු කරන්න කියනවා. ඊට පස්සේ කියනවා ප්‍රතිලෝම ලබා ගන්න කියලා. දැන් ළමයි ඔයාලා දැක්කනේ දෙවන අනුපූරකතාවය දෙවන අනුපූරක ඍණ සංඛ්‍යාවක දෙවන අනුපූරකතාවය හොයනකොට අපි මුලින්ම කරේ මොකද්ද? ඒක පළමු ඒ ඍණ සංඛ්‍යාවට අදාළව පළමු අනුපූරකතාවය අරගෙන දෙවන අනුපූරකතාවයට හරව ගන්න මොකද කරේ? එකක් එකතු කරා නේද? එතකොට දැන් ඒක තමයි දැන් ඔය අපිට ඇවිල්ලා තියෙන ද්විමය අගය කියලා හිතන්න. එතකොට ඔය ද්විමය අගයෙන් අර සංඛ්‍යාව ලබා ගන්න නම් මොකද්ද අපි කරන්න ඕනේ? මුලින්ම රිවර්ස් එක කරන්න ඕනේ. මොකද්ද? අර එකතු කරපු එක මුලින්ම අඩු කරලා ඉන්න ඕනේ. අඩු කරලා මොකද කරන්නේ? අර අනිත් පැත්ත ප්‍රතිලෝමය ආයෙ ගන්න ඕනේ. තේරෙනවනේ? බලමුද? මෙහිම දීලා තියෙනවා. පළවෙනි උදාහරණය. පළවෙනි උදාහරණය දීලා තියෙනවා 1 බිංදුව 1 බිංදුව ඕකේ දෙවන අනුපූරකතාවය ගන්න කියලා මේ දෙවන අනුපූරකතාවයට දාන අගය ගන්න කියලා තමයි අපිට කියන්නේ. ගන්නේ කොහොමද? ගන්නේ මෙහෙමනේ. ඔව්. සුළු පෑනේ ලියනකොට මොකද මේකේ ඉන්නේ තමයි 1.11.1 2යි 4යි 6යි තියෙන්නේ. සෝරි. 1.1.1.1 2යි 4 2යි 4යි 6යි 7යි. ෂෝ. 1.1.2යි 4යි 6යි 7යි. එකක් දාගමු මෙතෙන්ට. හරිනේ. 2යි 4යි 6යි 8යි. හරි. එතකොට වෙන්නේ මොකද්ද? 1.1.1.1 මෙතෙන්ටත් එකක් එන්න ඕනේ. දැන් අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මුලින්ම කරන්න ඕනේ අර එකතු කරපු එක දැන් අගය හොයන්න යන්නේ. අඩු කරන්න ඕනේ. මුලින්ම එකක් අඩු කරන්න ඕනේ. අඩු කරනවා. එකෙන් එකක් අඩු කරාම කීයද? 0යි. ඊට පස්සේ මේ ටික මෙහෙම දාගෙන යන තියෙන්නේ. 0.1.1.1. හරි. දැන් අපිට අගයනේ ගන්න ඕනේ. මුලින්ම දැන් බලන්න මේ ඍණ සංඛ්‍යාවක්. මොකද අපි පැත්තකින් දාගන්න ඍණ සංඛ්‍යාව කීයද මේ? ඍණ අගේ දාගත්තා. ඊට පස්සේ මේක ප්‍රතිලෝමය අරගන්න. බිංදුව බිංදුව එක බිංදුව බිංදුව එක එක එක. ඔන්න දැන් අපි මොකද්ද ගත්තේ? ප්‍රතිලෝමය අරගත්තා. අරගෙන මොකද්ද කරන්න ඕනේ? මේකට අදාළ අගය හොයන්න ඕනේ. අගය කියන්නේ 1 2 4 8 16 32. එතකොට එකතු වෙන්න ඕනේ 32යි 4යි 36යි 38යි 39. ඍණ 39 තමයි මේකට එන උත්තරේ. තේරුණානේ? හරි. ඔය බාන හදන්න ඕනේ මෙන්න මේක. ටියුට් එකේම හදන්න ඕනේ. මොකක්ද හදන්න ඕනේ? හදන්න ඕනේ මේක ළමයි. කෝකද? ඉන්න දානක. හරි. ඉන්න 1 1 1 මේක. 1 1 1 බිංදුව බිංදුව 1 1 බිංදුව. ඕකේ දෙවන අනුපූරකතාවයට අදාළ අගය අරගන්න ඕනේ. ඕවා හදලා තියෙනවා මේවා. මේවා ඔක්කොම හදලා තියෙනවා. අගය අරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ අපිට අන්තිමට තියෙනවා ළමයි දෙවන අනුපූරකතාවය මගින් ගණනය කිරීම. හරි. ඒකටත් යමු. දෙවන අනුපූරකතාවය මගින් ගණනය කිරීම. හරි.
ළමයි අද මේ කවද්ද සෙනසුරාදානේ දැන් අද අපි අර ඔපරේටින් සිස්ටම් පාඩමේ තිබ්බේ මොනවද අර කැල්කියුලේෂන් අර මොනවද මේ අර සූචක විභජනය මම අර තියරි පාර්ට් එක කියලා දීලා ඉවර වෙලා අර කිව්වේ මේ ටික කියලා දෙන්නම් කියලා. දැන් අද ඒක කරන්න හිටියේ. කරන්න තමයි ඉන්නේ තාමත්. තාම රවුටර් එක හරි නෑ වළුම්ම. එහෙම වුණොත් ඔයගොල්ලන්ට මම මේ ඒක අර වොයිස් කැල්කියුලේෂන් පාර්ට් එක කරන්න ගන්නවා කිව්වනේ. එදාටම ඒක ඒකේ කරලා ඉවර වෙනකොට කැල්කියුලේෂන් පාර්ට් එක කරන්න ගමු. බලමු ඒක. මේ කනෙක්ෂන් එක නිසා තමයි මාර වදයක් තින් ළමයි මේ ක්ලාස් එක කරන්න ගත්ත දවසේ ඉඳන් කනෙක්ෂන් එක. කියලා වැඩක් නෑ. ෆයිබර් නම් අනේ මන්ද. හරි. ඊට පස්සේ දැන් අපිට කතා කරන්න තියෙනවා දෙවන අනුපූරකතාවය මගින් ගණනය කිරීම. හරි. බලන්න එකේ කියලා තියෙන විස්තරය ඔයගොල්ලෝ පිටු අංක 24 පනම සංඛ්‍යා දෙකීම දෙවන අනුපූරකතාවයන් ගන්න කියලා කියනවා. හරි. එම දෙවන අනුපූරකතාවයන් එකට එකතු කරන්න කියලා කියනවා. ඒකත් හරි. අන්න තුන්වෙනි කරුණ හොඳට මතක තියාගන්න. මොකද ආනීතයක් ලැබුණොත් නොසිනකා හරින්න. ඔක හයිලයිට් කරලා අමතක වෙනවා අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට. ආනීතයක් ලැබුණොත් නොසලකා හරින්න කියලා කියනවා. පළමු දුරකථනයෙන් ආනීතයක් ආවොත් මොකද වෙන්නේ? ඒ ආනීතය ඇවිල්ලා එකක් විදිහට එකතු කරනවා. හැබැයි දෙවන පූර්ණකතාවයේ ආනීතයක් ආවොත් මොකද කියන්නේ? නොසලකා හරින්න කියලා කියනවා. හරි. දැන් අපි බලමු. 5 ධන 8. 5 ධන 8. 5 ධන 8 දෙවන අනුපූරකතාවය ගමු ළමයි අපි. හරි. දැන් ගමු. 5 මුලින්ම ද්විමීය විදිහට ලියාගෙන ඉමුකෝ. 5 මුලින්ම ද්විමීය විදිහට බිංදුව 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 1.1 අහන්නේ ඔය හරිනේ ඊට පස්සේ 8 දීමේ විදිහට ලියා ගන්න ඕනේ කොහොමද ලියන්නේ 1 2 4 8 හරි බිංදුව 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 1 බිංදුව 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 1 2 4 8 හරිනේ හරි 8 දීමේ විදිහට ලියා ගත්තා ඊට පස්සේ කරන්නේ මොකද්ද ඊට පස්සේ කරන්නේ මේ දෙක එකට එකතු කරන්න එච්චරයි ඒ දැන් අපි දන්නේ ධන සංඛ්‍යාවක ධන පූර්ණකතාවය කියන්නේ පළමන පූර්ණකතාවයම තමයිනේ මේ දෙකම දන්නනේ ඒ නිසා උච්චරයි ඒකල්ලා ওই දෙක එකට එකතු කරන්න තියෙන්නේ. 1.1යි 0.0යි 1.1යි 1 0.1යි 1යි මේවා ඔක්කොම බිංදු. අගය කීයද බලන්න නිකන්. මේ 1 2 4 8. අගය කීයද? 8යි 4යි 12යි 1යි 13යි. මේක 13. හරිනේ. හරි හරි හරි. ඊට පස්සේ අන්තිම ගානේ මේවා ලියා ගන්නවා මම බෝඩ් එක මෙහෙම මැකුවට ඔයගොල්ලෝ ලියා ගන්න. ඊට පස්සේ අපිට තියෙනවා 13 ඍණ 5. හරි. ඒකත් ගමුකෝ. 13 ඍණ 5 දෙවෙනි ගාන. මේ බෝඩ් 13 ඍණ 5. එතකොට ධනාංගයක් නේ 13. ඒතකොට 13 නම් ගන්න ලේසි. ඇයි ඒ? ඉතින් 13 කියන්නේ ධනාංගයක් ඒක 13 අර 13 ද්විමය ආකාරයට පරිවර්තනය කරන ආකාරයට පිට යටකින් ලියන්න තියෙන්නේ. හැබැයි ඍණ 5 ළමයි දැන් අපි දෙවන අනුපූරකතාවයෙන් ගන්න ඕනේ. හරි. අර ගමු ඒක 13 මුලින්ම ලියා ගමුකෝ. 13 ද්විමය ආකාරයෙන් ලියාගෙන ඉන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 1 1 බිංදුව 1 හරිනේ 1 2 4 8 8යි 4යි 12යි 1යි 13යි 13 හරි දැන් අපි ඍණ 5 ද්විමය ආකාරයට ගන්න ඕනේ දැන් කොහොමද ඒක ගන්නෙ ඒක ගන්නෙ මෙහෙම මුලින්ම අපි 5 ලියාගමු දැන් දන්නේ ඍණ 5 ද්විමය ආකාරයෙන් ලියන්නේ නැති දන්න ඕ දැන් ඒවා අමතක වෙන්න බෑ ළමයි ඈ හරි මෙන්න මෙහෙම බිංදුව 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 1 බිංදුව 1 1 2 4 හරිනේ 5 දැන් 5 ඇවිල්ලා තියෙන්නේ දැන් මේක ඍණ 5 පරිවර්තනය කරගන්න ඕනේ මුලින්ම කරන්නේ මොකද්ද ප්‍රතිනෝමය අරගන්න 1 1 1 1 1 බිංදුව 1 බිංදුව ඔන්න ප්‍රතිලෝමය අරගත්තා ඊට පස්සේ කරන්නේ මොකද්ද ඊට පස්සේ කරන්නේ ළමයි දෙවන අනුපූරකතාව කියන අරගන්න ඕනේ එකක් එකට එකතු කරනවා එකක් එකට එකතු කරනවා. ඊට පස්සේ උත්තරය එන්නේ කීයද? 0.1යි 1යි. 1යි 0යි 1යි 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 එකම තමයි. උච්චරයි. මේ දෙක එකට එකතු කරන්නේ. ඔය දෙක එකට එකතු කරන්නේ. උච්චරයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් 13 ඍණ 5නේ. ඕක දැන් මෙහෙම ලියන්නත් පුළුවන්නේ. ඔව් සමාවෙන්න. 13 ඍණ 5 තියෙන්නේ. ඕක මෙහෙම ලිව්වත් හරියන්නේ 13
ධන ඍණ 5ක්. එතකොට මොකද්ද අපි කරන්න ඕනේ? මේ දෙකට එකතු කරන්න ඕනේ. හරි එහෙනම් මේ දෙකට එකතු කරමු. බිංදුව 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 1 1 1. ඊට පස්සේ මේකයි 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 එකට එකතු කරන්නේ. දැන් දන්නවනේ ඍණ 5 කියලා කියන්නේ මේක කියලා. 1 1 1 1 1 බිංදුව 1 1. ওই දෙක දැන් එකට එකතු කරන්න තියෙන්නේ. 1යි 1යි කීයද? 2යි පවතින්න බෑ. එහා පැත්තට 2 ගණන් එකක් අරගෙන යනවා. මෙතන බිංදුවයි. මෙතන දැන් එකක් තියෙනවා 1යි 1යි 2යි බිංදුව එනවා. 2 ගණන් එක අරගෙන යනවානේ. දැන් මෙතනට එක එනවා. එකක් එනවා. 2 ගණන් එක එනවා. 1යි 1යි 2යි. පවතින්න පුළුවන්ද? බෑ. 2 ගණන් එකක් මෙහාට අරගෙන යනවා. මේ 3ක් වෙනවා. 2 ගොඩවල් එකක් අරහෙට අරගෙන ආවේ. 2 ගොඩවල් එකක් අරහෙට අරගෙන ගියාම කීයක් ඉතුරු වෙන්නේ? 1යි ඉතුරු වෙන්නේ නේ. ඒතර උත්තරේ වෙන්නේ මෙතන කීයද? 1. 1 වෙනවා. ඒතර මෙතන 1 ගොඩවල් එකක් එනවා. 1යි 1යි කීයද? 2යි. පවතින්න පුළුවන්ද? බෑ. මෙහාට අරගෙන යනවා. මෙතනත් මේ 1 1 2යි. පවතින්න පුළුවන්ද? බෑ. අරගෙන යනවා. මෙතනත් එහෙම 1 1 2යි පවතින්න පුළුවන්ද? බෑ. අරගෙන යනවා. මෙහෙටත් එහෙමයි 1 1 2යි අරගෙන යනවා. ඔන්න ආනීතයක් එනවා. එකතු කරද්දී ආනීතය එනවා. ආනීතය ආවහම දෙවන අනුපූරකතාවයේදී මොකද්ද කරන්නේ? නොසලකා හරි කියලා අපි කියනවා ළමයි. නොසලකා හරිනවා. ඒ කියන්නේ මේක ගණන් ගන්නෙ නැහැ. ආනීතය එකතු කරන්නත් මොකුත් නැහැ. ඒක නොසලකා හරිනවා. එච්චරයි. හරි. ඔය ටික ළමයි ලියාගෙන ඔව් ඔය ටික ලියාගන්න. හරි. ඔතනින් ළමයි අපේ සංඛ්‍යා පරිවර්තන සංඛ්‍යා පද්ධතිය කියලාම ඉවරයි. හරිද? ඊට පස්සේ දැන් තව පොඩි කෑල්ලක් තියෙන කේත ක්‍රම. කේත ක්‍රම කියන ටික කතා කරලා ඊට පස්සේ දෙනවා බිටු අනුසාරිත මෙහෙම. මේ ටික ලේසි ළමයි. දැන් ඊට ටක් ගාලා අපි ටක් ගාලා කතා කරලා දාලා එතකොට ඔයගොල්ලෝ සම්පූර්ණයෙන්ම නම්බර් සිස්ටම් පාඩම ඉවරයි. හරි. අපි දැන් ඒකත් කතා කරලා ඉවර කරමුකෝ. කේත ක්‍රම. ළමයි ස්ක්‍රීන් ෂෙයා කරන්න විදිහක් නැහැ. මගේ ලැප්ටොප් එක නෙමෙයි දැන් තියෙන්නේ. ඒකයි මම අර ඔයගොල්ලන්ට කිව්වේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක මේ තාමත් විසඳිලා නැහැ ළමයි. ඕලක් ගන්න දෙයක් නැහැ. දැන් මෙහෙම කරමු. හරි. ඡේද ක්‍රම. ඡේද ක්‍රම ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට අපිට ඡේද ක්‍රම 1 2 3යි 4ක් තියෙනවා. මොනවද? BCD, EBCD, IC, ASCII සහ Unicode කියලා. එතකොට BCD එක බලන්නකෝ. BCD එකේ ලක්ෂණ 4ක් කියලා තියෙනවා. මොකද්ද ලක්ෂණ 4 බලන්නකෝ. දශමයේ ඉලක්කම් ද්විමය කේත බවට පරිවර්තනය කිරීමට පරිගණක යොදන භාවිතා කර හරි. 10 ඒවා දෙකේ පාදයට පරිවර්තනය කරන්න BCD පාවිච්චි කරනවා කියලා කියන්නේ. සෑම දශමයේ ඉලක්කයක් සඳහාම ට්‍රික් 4ක් යොදාගනී කියලා කියනවා. ඒ කියන්නේ ළමයි 13 කියන 10 පොළේ අගය දෙකේ පාදයට පරිවර්තනය කරද්දී කොහොමද දන්නවද පරිවර්තනය කරන්නේ BCD වලින්. BCD වලින් පරිවර්තනය කරද්දී ළමයි එක නිරූපණය කරන්න ට්‍රික් 4ක් ගන්නවා. ඒ කියන්නේ බිංදුව 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 එකක්. මේ එක. සෝරි බිට් 4ක් නෙමෙයි. ඔව් බිට් 4ක් ගන්නවා. තුනකින් ඉඳලා කරන්නේ බිට් 4ක් ගන්න. බිංදුව බිංදුව 1 1. ඊට පස්සේ 13 කියන එක BCD ක්‍රමයේ නිරූපණය කරන්නේ මෙන්න මෙහෙම. බිංදුව 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 1 බිංදුව බිංදුව 1 1 කියලා නිරූපණය කරන BCD වලින්. ඒ කියන්නේ ළමයි එක සංකේතයක්. ඒ කියන්නේ බිට් එක කොටයක්. ඒ කියන්නේ එක අගයක් නිරූපණය කරන්න මේ විදිහට බිට් කීයක්ද? 4ක් පාවිච්චි කරනවා කියලා කියනවා. හරිනේ. එක නිරූපණය කරන්න බිට් 4යි, තුන නිරූපණය කරන්න බිට් 4යි. මේවා මතක තියාගන්න. ඕක මේ නෝට් එකේ දාගන්න. 13 කියලා දාගෙන මේක දාගන්න. ඒ කියන්නේ BCD එක ළඟින් මේ මමත් දාගෙන ඉන්නේ මේ විදිහට පැත්තකින් දාගෙන මම එක මේකේ දාලා නැහැ. උගල දාගන්න. හරිද? හරි. ඊට පස්සේ කියනවා මම BCD වල නිරූපණය කර හැක්කේ බිංදුවේ ඉඳන් 9 වෙනකන් ඉලක්කම් විතරයි කියලා. ඒකත් මතක තියාගන්න. BCD කියත කේත ක්‍රමය ඇතුලේ නිරූපණය කරන්න පුළුවන් බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් විතරයි කියලා කියනවා. පැහැදිලිද? බිංදුවේ ඉඳන් 9 වෙනකන් ඉලක්කම් විතරයි BCD වල පාවිච්චි කරන්න පුළුවන්. හරිනේ? හරි. හරි හරි. ඒකත් හරි BCD හරි.
ඊට පස්සේ තියෙනවා EBCDIC. EBCDIC කේත ක්‍රම. මේක බලන්නකෝ. මෙම කේත ක්‍රමයේදී එක් අණු ලක්ෂණයක් ඉදිරිපත් කරන්න බිට් 8ක් පැහැදිච්ච කරනවා කියලා කියනවා. ඒ කියන්නේ 3 නිරූපණය කරන්නේ කොහොමද මේක? බිට් 8කින්. බිංදුව 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 1 1 ඔන්න ඔය වගේ බිට් 8ක් තියෙනවා ළමයි. බිට් 8ක් පාවිච්චි කරනවා මේක එක අගයක් නිරූපණය කරගන්න. එහෙම. එනම් මෙම කේත ක්‍රමයේදී සෑදිය හැකි අනුක්ෂණ ප්‍රමාණය 2 8 ඒ කියන්නේ 256 කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් අපිට එකිනෙක වෙනස් අගයන් 256ක් හදන්න පුළුවන් කියලා කියනවා. ඒ කොහොමද? ළමයි ලොජික් ගේට් වල ඉගෙන ගන්න සංයෝජන ප්‍රමාණය සමානයි 2n කියලා. සංයෝජන ප්‍රමාණය. එතකොට බලන්නකෝ සංයෝජන ප්‍රමාණය කියලා කියන්නේ එකිනෙකට වෙනස් වන පැහැදිලි අගයන්. දැන් මෙහෙම බලන්නකෝ බිංදුව ගත්තාම බිංදුව දැන් මෙතන එක බිට් එකක් ගත්තාම ඒ බිට් එක බිංදුව විදිහට තියෙන්නත් පුළුවන් එක විදිහට තියෙන්නත් පුළුවන්. එන්න එහෙම. එතකොට දැන් හිතන්නකෝ මෙතන දැන් තියෙනවා දෙකේ කීයද? බිට් කීයක් තියෙනවද? 8ක් තියෙනවනේ. එතකොට එකිනෙකට වෙනස් සංයෝජන 256. ඕක තමයි කියන්නේ. තේරුණාද? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා ASCII ගැන. ASCII ASCII. හරි. ළමයි තාම මේ රවුටර් එක හරිය ගිහිල්ලා නැහැ. අද නම් කරන්න බැරි වගේ. අයියෝ බලමු. දැන් වෙලාවත් 6:25 7 මාර්ක්නේ වලින් පාස් වෙරි. බලමුකෝ. මම උඩට try එකක් දෙනවා කරන්න. දැන් තාම රවුටර් මම මේ උගන්වන්න දෙත් ඒක බල බල කරන්නේ මේ හරි ගිහින්ද කියලා නෑ. එතකොට දැන් ඔයගොල්ලොත් මං ගැන නිකන් අර වැරදි වැටහීමක් ගන්නවානේ. බලමුකෝ. මම එහෙමත් රෙකෝඩින් එකක් බලමු. මම කැමති නෑ රෙකෝඩින් එකක් දෙන්න. ඒ වගේ පාඩම් වල. බලමු. රෙකෝඩින් එකක් දෙන්නත් විදියක් නැහැ. ඉතින් අප්ලෝඩ් කරගන්න විදියක් නැහැ නේ YouTube එකට රෙකෝඩ් කරලා. ඒකනේ කීයසේ දැන් මේකත් දැන් මේක මම මේක රෙකෝඩ් කරන්නේත් ලැප් එකෙන් නෝමල් රෙකෝඩ්. ඒක ඉතින් හෙට හරියන්නේ දැන් ඔයගොල්ලන්ට හෙට හරියන්නේ ඉදාහරණ මම දෙනවා කියලා කියලා පොරොන්දුනේ. නම් සිස්ටම් පාඩම මේක නිසා අවුලක් නැහැ. බලමු. ඊළඟට ASCII. ASCII කේත ක්‍රමය. ASCII කේත ක්‍රමය. ASCII කේත ක්‍රමයේදී වෙන්නේ මොකද්ද බලන්න ඕනේ. ANSI යන ආයතනය මගින් තමයි IBM පරිගණක වලට මේ කේත ක්‍රමය හඳුන්වලා දුන්නේ. ANSI කියන ආයතනයෙන් තමයි ළමයි මේ ASCII කියන ANSI කියන ආයතනයෙන් IBM කම්පියුටර්ස් වලට තමයි මේ ASCII කේත ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ. එක් පරිලක්ෂණ නිරූපණය කරන්න බිට් 7ක් පාවිච්චි කරනවා කියලා කියනවා. ඒ කියන්නේ ළමයි එක කියනාගේ නිරූපණය කරන්න බිට් 7කින් 2යි 4යි 2යි 4යි 6යි 7යි ඔන්න එක නිරූපණය කරන්න බිට් කීයක් පාවිච්චි කරනවද මේ? බිට් 7ක් පාවිච්චි කරලා. පේනවනේ. හරි. එතකොට මේක එකිනෙක වෙන සුප්‍රමාගයන් කීයක් හදන්න පුළුවන්ද? දෙකේ n සමානයි සංයෝජන ප්‍රමාණයනේ. දෙකේ 7 සමානයි කීයද? 128යි. 128ක් එකිනෙක වෙනස් ඒවා හදන්න පුළුවන්. හරි. ඒ වගේම ළමයි මේ ටියුට් එකේ දීලා නැති කාරණාවක් තියෙන එක පොඩ්ඩක් ඔයගොල්ලෝ දාගන්න. මම මේ කියද්දී ඔයගොල්ලෝ මේක ලියාගන්නකො. එතකොට හරි. මේ අනුව මේ පල්ලෙහා මෙහෙම ලියාගන්න. මමත් එහෙම තමයි ලියන්නේ තියෙන්නේ. මෙන්න මෙහෙම. පේනවනේ. ඕක නැත්නම් ඔහොමම ඔය ස්ටොප් කරලා ඔහොමම ලියාගන්නකො. ඒතර ලේසි. තව මට අය කියව ඉන්න ඕනේ. තව නැත්නම් ඔයගොල්ලෝ වෙලා යන්නේ. වීඩියෝ කොහොම ස්ටොප් කරලා ඔහොමම ලියාගන්න. හරිනේ? හරි. ඒක කියන්නේ දැන් මම විස්තරයක් කියන්නම්. මේ අණු පහතවරින් අණුලක්ෂණ සඳහා මේ අණුව පහතවරින් අණුලක්ෂණ සඳහා ASCII අගයන් ලබා දී ඇත කියලා කියනවා. ඒ කියන්නේ ළමයි කැපිටල් A අකුර තියෙනවනේ. කැපිටල් A අකුරට දශම ඒ කියන්නේ 10 පාදයෙන් 65 කියලා තමයි අපි කියන්නේ. එතකොට මේ අපිට ද්විමයාකාරයෙන් නිරූපණය කරන්න පුළුවන්. දැන් 65 ද්විමයාකාර නිරූපණය දැන් මම ටියුට් එළියට තිබ්බා. එතකොට B නම් කීයද? B නම් 66 කියලා කියනවා. A කියන්නේ 65. B කියන්නේ 66. C කියන්නේ 67. ඒතකොට D කියලා කියන්නේ 68. එහෙම දන්නවා. E කියලා කියන්නේ 69. F කියලා කියන්නේ 70. එහෙම දන්නවා. ඊට පස්සේ සිම්පල් A නිරූපණය කරන්නේ 97න් කියලා කියනවා. සිම්පල් B නම් එතකොට 98. සිම්පල් C නම් 99. එන්න එහෙම ඕවා යනවා. හරිනේ.
ඒ ටිකත් හරි ළමයි. ඊට පස්සේ බිංදුව නම් කීයද? බිංදුව නම් 48. ඔන්න ඔය ටික මතක තියාගන්න ඕන. ඒ 65 සිම්පල් ඒ 97 බිංදුව 48 එක 49 මේක මතක තියාගත්තාම පල්ලෙහාට යන්නේ කියලා දන්නවනේ ඉතින් මේක ටික. ස්පේස් එක නම් කීයද? ස්පේස් නම් කීයද? 30. ඔන්න ඔය ටික මතක තියාගන්න. හරි. ඊට පස්සේ යා ළමයි බිට්වනුසාරිත මෙහෙයුම්. බිට්වනුසාරිත මෙහෙයුම්. බලන්නකෝ. ඒකත් එන ලේසි ළමයි. ඒක ඇති දෙයක් නෑ. ඒකේ කියනවා bitwise not එක ඔන්න පළවෙනි එක bitwise not. bitwise not කියන්නේ මොකද්ද බලන්නකෝ. මෙම මෙහෙයුම් ද්විමීය සංඛ්‍යාවක සෑම බිටුවක්ම ප්‍රතිලෝමය කරයි කියලා කියනවා. not එකක් නේ. not එක අපි දන්නවා ප්‍රතිලෝම දෙන ලබා දෙන්න කියලා. bitwise not එකේ. බිංදුව නම් එක බවටත් එක බිංදුව වල පරිවර්තනය කරනවා කියලා කියනවා. ඒ කියන්නේ ළමයි bitwise not එකේ මෙහෙම දුන්නා කියලා කියන්නකෝ. මෙහෙම not 74 not 74 සමානයි not 74 කියලා දුන්නා. දැන් 74 not කියලා කියන්නේ. ඒ කියන්නේ 74 ප්‍රතිලෝමය ගන්න කියලා කියන්නේ. දැන් ගන්නෙ කොහොමද එතකොට ඒක? මෙහිමයි ගන්නෙ. මුලින්ම 74 දීමේ ආකාරයෙන් ලියා ගන්න ඕනේ. බිංදුව 1 බිංදුව බිංදුව 1 බිංදුව 1 බිංදුව කියලා ඔන්න ලියා ගත්තා. ඕකනේ 74ට දාලා දීමේ අංකණය ළමයි. ඊට පස්සේ ඕක ප්‍රතිලෝමය ගන්න ඕනේ. ප්‍රතිලෝමය. ඒ කියන්නේ 1.1 වෙනවා 1 බිංදුව වෙනවා. 1.1 1.1 අන්න. මේක තමයි ළමයි එතන උත්තරේ. මෙන්න මේක. not 74 උත්තරේ තමයි මේක. මුලින්ම කරන්නේ ඒතර මේ 74 not කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ 74 ප්‍රතිවිරුද්ධකය ගන්න කියලා කියන්නේ. මුලින්ම ඒතර ගන්න 74 අපි දීමේ ආකාරයෙන් ලියා ගන්නවා. ඒකේ ප්‍රතිනෝමය ගන්න. හරිනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ හදලා තියෙන්න ඕනේ මට PDF එක එවද්දී not 178 not not 178 178 not කරන්න ඕනේ. අනිවාර්යෙන් මේක ලියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා bitwise add එක. ඒකේ මොකද්ද වෙන්නේ බලන්නකෝ. සංඛ්‍යා දෙකක සෑම අනාවධි දෙකක්ම සංසන්දනය කර බිටු දෙකම එක නම් විතරක් අවුට්පුට් එක එකයි කියලා කියනවා. එසේ නැත්නම් බිංදුවයි කියලා කියනවා. මේක තමයි සාමාන්‍යයෙන් ගුණ කිරීමට සමානයි කියලා කියන AND එක. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එක බිංදුව බිංදුව එක කියලා තිබ්බ කියලා හිතන්නකෝ. ඊට පස්සේ මෙතන 1 1 1 1 කියලා තියනවා කියලා හිතන්න. එක් වරක් එක නම් සමානයි එක කියලා අපි දන්නවනේ ಗುಣ කරද්දී එක් වරක් බිංදුව නම් මොකක්ද එන්නේ බිංදුවයි කියලා දන්නවනේ එතකොට මේ දෙකම එක නම් විතරයි අනිත් පොට් එක එක වෙන්නේ මොකේද bitwise and එකේ එතකොට මේ දෙක එකයිනේ මේ දෙක එකින්ම එක වෙනවා බිංදුවයි එකයි මෙතන තියෙන්නේ ඒ නිසා බිංදුව එකයි නම් මේ සංඛ්‍යාව ගුණ කිරීම සමානයි කියලා and එක එක වැඩ කිරීම බිංදුව නම් එතන එක වෙනවද නේ බිංදුවයි මෙතනත් බිංදුවයි මෙතන එක වෙනවා. ඔන්න ඔහොම තමයි bitwise and එක එන්නේ. එතකොට ඔයගොල්ලෝ ගණන් එන්නේ ඔහොම නෙමෙයි ළමයි එක්සෑම් එකට. මේක නම් සාමාන්‍යයෙන් එනවත් අඩුයි. ඔය Python වල වගේ නම් ටිකක් අහනවා. මෙහෙම හදමුකෝ. හරි. මෙහෙම හදමු. ඕක අපි හදමු 24 and කරන්න කියනවා 20. ආ 24 and කරන්න කියනවා 20. එතකොට කරන්න ඕනේ මොකද්ද? පළවෙනියටම 24 ද්විමයාගය ගන්න ඕනේ. 24 ද්විමයාගය ගමු අපි. 1 2 4 8 1 2 4 8 10. ඔන්න 24 ද්විමයාගය ගන්නවා ළමයි ඈ. 1 2 3 ඔන්න. ඊට පස්සේ 20 ද්විමයාගය අරගන්න ඕනේ. බිංදුව 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 1 බිංදුව 1 බිංදුව බිංදුව. ඔන්න ද්විමයාගය අරගත්තා. මේක AND කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ AND කරන්න කියනවා කියලා කියන ළමයි දෙකම එක වෙන අවස්ථාවේ විතරයි එක වෙන්නේ. බිංදුව බිංදුවයි 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 එකයි ඒත් නෑ බිංදුව 1.0 ඒත් බිංදුවයි මේ දෙකම එක වෙන අවස්ථාවක් එනවා ඒ අවස්ථාවේ එක වෙනවා බිංදුවයි 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 ඔන්නෝම තමයි ළමයි
ඔක ලියන්න. බිට්වයිස් ඇඩ් එක. තේරුණානේ? ඔක ඔයගොල්ලෝ නෝට් එකේ දාගන්න ළමයි. ඊට පස්සේ තියෙනවා බිට්වයිස් ෆෝ එක. බලන්න බිට්වයිස් ෆෝ එකේ මොකද්ද කියන්නේ කියලා. බිට්වයිස් ෆෝ එකේ කියනවා සංඛ්‍යා දෙකක අනුරාධිත සංසන්දනය කර අවම වශයෙන් බිට් දෙකෙන් එකක් හරි එක වෙනවා නම් අවුට්පුට් එක එකයි කියලා කියනවා. ඒ කියන්නේ මෙහෙම 1.1 කියලා තිබ්බා 0.1 කියලා හිතන්නකො. මේ බිට් දෙකකින් එක බිට් එකක් හරි එකයි නම් එක වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ බිංදුවයි බිංදුවයි. එක බිට් එකක් හරි එකද නැහැ. දෙකම බිංදුවයි. ඒ නිසා බිංදුවයි. එකයි එකයි. දෙකෙන් එකක් හරි හරි දෙකම හරි එකද? ඔව්. එකයිනේ එහෙනම් එක වෙනවා. මේක ඒ කියන්නේ O එකේ කියන්නේ අඩුම තරමේ බිට් දෙකක එකක් එක වෙනවා. ඉතින් බිට් දෙකම එක වෙනවා නම් මොකක්ද එකයි. එතකොට බිංදුවයි එකයි බිංදුවයි නම් එකයි. ඇයි? බිට් දෙකෙන් එකක් එක වෙනානේ. ඒ නිසා එකයි. අපිට එතකොට එක්සෑම් එකෙන් ළමයි 78 ඕල් කරන්න කියනවා 35. 78 78 ඕල් කරන්න කියනවා 35. හරි. දැන් අපි ඕක හදමුකෝ. එතකොට කොහොමද හදන්නේ ඕක? 78 මුල. 78 මුලින්ම දීමේ ආකාරයෙන් ලියා ගන්න ඕනේ. බිට් 8කින්. 0 1 0 0 1 1 1 බිංදුව 2යි 4යි 6යි 8යි හරි 78 බිට් 8කින් ලියාගත්තා 35ත් බිට් 8කින් ලියා ගන්න බිට් 8කින්ම ලියන්න ඕන කියලා නීතියක් නෑ ළමයි ඈ බිට් 8කින් ලියන්න ඕන කියලා නීතියක් නෑ සමහරක් ඒවා අපිට බිට් 4කින් ඕ කරන්න දෙනවා එහෙමත් දෙනවා 1.1 ඕ කරන්න කියනවා 1 බිංදුවෙන් එහෙමත් දෙනවා බිට් 8කින් ලියන්න කියලා නීතියක් නෑ හරි 35 35 කොහමද බිංදුව බිංදුව 1 බිංදුව එක එක ඊට පස්සේ මේ දෙක මොකද්ද කරන්න ඕනේ? මෙයා කරන්න ඕනේ. ඕ එකේදී මොකක්ද වෙනවා කියලා කිව්වේ? අඩුම වශයෙන් බිට් දෙකෙන් එකක් හරි එක නම් අවුට්පුට් එක එකයි කියනවා. 0.1යි නම් අවුට්පුට් එක එකයි. 1යි නම් එකයි. 1.0යි නම් එකයි. 1.0යි නම් එකයි. 0.0යි නම් 0යි. 0.1යි නම් එකයි. 1.0 නම් එකයි. 0.0 නම් 0යි. හරිනේ. පැහැදිලිනේ? ඕකත් ඔයගොල්ලෝ නෝට් එකේ දාගන්න. අන්තිම එක තමයි ළමයි අන්තිම එක අපිට තියෙනවා මොකද්ද? bitwise XOR. ඒක කියන්නේ මොකද බලන්නකෝ. සංඛ්‍යා දෙකේ අනුරාධ දෙක සංසන්දනය කර දෙක දෙක එකිනෙකට වෙනස් නම් මෙතනදී එකයි කියලා කියනවා. ඒ කියන්නේ ළමයි මෙන්න මේ මෙහෙම තිබ්බ කියන්නකෝ. බිංදුව බිංදුව කියලා. බිංදුව බිංදුව කියලා තිබ්බ කියන්නකෝ. මේකේ අවුට්පුට් එක බිංදුවයි. බිංදුව එක කියලා තිබ්බ කියන්නකෝ. ඉන්පුට් එක එක වෙනවා. එයි. දෙක එකිනෙකට වෙනස්නේ. මෙහෙම තිබ්බ කියලා හිතන්නකෝ. 1 1 කියලා. ඒත් අවුට්පුට් එක බිංදුව වෙනවා. ඇයි ඒ? දෙක එකිනෙකට වෙනස්ද නැහැ. දෙකම එක සමානයි. ඒ නිසා ඒක අවුට්පුට් එක එක වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට එකිනෙකට වෙනස්. දැන් මේ එක බිංදුවක් තිබ්බොත් ඒත් අවුට්පුට් එක එකයි. තේරුණා නේද? එකිනෙකට බිට් වෙනස් නම් අවුට්පුට් එක එකයි කියලා කියනවා. එතකොට ළමයි දැන් මේකමනේ ඔයගොල්ලෝ කරලා ලියන්නේ. 78 එක්ස්පීරියන්ස් කරන්න කියලා 33. 78 78 XOR කරන්න කියන 35. ඔයගොල්ලෝ ආව මුලින්ම ලියන්න මම මේ මගලා ලිව්වට. 78 XOR කරන්න කියන 35. 78 XOR කරන්න කියන 35. දැන් බලන්න දෙකම එකිනෙක වෙනස් නම් එක වෙනවා. මේ 0.1යි නම් එක වෙනවා. 1.1යි නම් බිංදුව වෙනවා. 1.0යි නම් එක වෙනවා. 1.0යි නම් එක වෙනවා. 0.0යි නම් බිංදුව වෙනවා. 0.1යි නම් එක වෙනවා. 1.0 නම් එක වෙනවා. 0.0 නම් බිංදුව වෙනවා. හරිද? ඔන්න ඔහම තමයි ළමයි එතකොට bitwise XOR එක හැදෙන්නේ. හරි. ඔන්න එතකොට ළමයි අපේ නම්බර් සිස්ටම් පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. එතකොට මේ රෙකෝඩින් කරලා ඉවරුනේ ඔයගොල්ලෝගේ අද ක්ලාස් එකේ. ඒ කියන්නේ සෙනසුරාදා ක්ලාස් එක. දැන් වෙලාව 6යි කීයද 38යි. දැන් 8:00ට ක්ලාස් එක මොකද ක්ලාස් එක. දැන් මට 6යි 8:00ට ක්ලාස් එක කරන්න පුළුවන් වේද දන්නේ. ඒකයි ප්‍රශ්නේ. කියන්නේ කනෙක්ෂන් නැහැ ළමයි. දැන් රෙකෝඩින් දැන් මේක නම් රෙකෝඩින් එක හෙට හරි අප්ලෝඩ් කරගත්ත හැකිනේ. දැන් මට අද අරකේ රෙකෝඩින් එකක් කරලා දාන්නත් බැහැ. විදිහක් නැහැ. ඇයි ඉතින් කනෙක්ෂන් නැහැනේ. ඒක නිසා මම ඒක පොඩ්ඩක් සලකලා බලන්නම් ළමයි.
ඕගොල්ලෝ ගෲප් එකට මම මෙසේජ් එක මේක ඉතින් පස්සේනේ බලන්නේ ඕගොල්ලෝ දාලා තියන්නේ. හරි. එතකොට මේ මම සිස්ටම් පාඩම එතකොට ඔන්න අදින් ඉවරයි ළමයි. එතකොට ඔයගොල්ලෝ අවුරුදු සතියේ ක්ලාස් නැහැ. අවුරුදු සතියේ කරන්න ඕනේ මොකද්ද? මේ නම්බර් සිස්ටම් පාඩම සම්පූර්ණයෙන්ම රෙකෝඩින් ටික බලලා ඉවර කරගන්න ඕනේ. ඒ වගේම කරන්න ඕනේ අපි හෝම්වර්ක් ෂීට් ඔයගොල්ලෝ ගෲප් වලට දාලා තියෙනවා. ඒ හෝම්වර්ක් ෂීට් ටික ඔක්කොම කරලා ඉවර වෙලා අපිට WhatsApp කරන්න ඊට පස්සේ අපි මේවට මාකින් ඉවරයි. ඒතර ඔයගොල්ලෝ ඒ ටික බලා ගන්න ඕනේ. හරි. එහෙනම් නම්බර් සිස්ටම් පාඩම ඔන්න ඉවරයි. එතකොට නම්බර් සිස්ටම් පාඩම ළමයි හරියට උඩ දාගන්න. මොකද මෙමරි මැනේජ්මන්ට් වලට ඕන වෙනවා. ඒ වගේම නෙට්වර්කින් වලට ඕන වෙනවා. මෙන්න මේ මොකද මේ නම්බර් සිස්ටම් පාඩම. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පාඩම ඔයගොල්ලෝ කොට දාගන්න ඕනේ. Python වල සමහර තැන් වලට ඕන වෙන නිසා අනිවාර්ය පාඩම තමයි මේ නම්බර් සිස්ටම් කියලා කියන්නේ. මම ඒකයි මෙමරි මැනේජ්මන්ට් එක ගණන් හදන්න කලින් ඔයගොල්ලන්ට නම්බර් සිස්ටම් රෙකෝඩින් ටික දෙන්නෙත්. නැත්නම් ඔයගොල්ලෝ සමහර වෙලාවට නම්බර් සිස්ටම් බෑනේ. එහෙම ලොකු පාඩම නෙමෙයි නම්බර් සිස්ටම් කියන්නේ. ලේසි පාඩමක් සිලබස් එකේ තියෙන. ඒක නිසා ඔයගොල්ලෝ හරියට අවබෝධ කරගෙන මේ පාඩම පුරා ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි වෙනදා සම්බන්ධ මහන්සියලා කරනවා හැමෝටම සුබ දවසක්.